vlogs channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම ඔයාලට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා මහත් වෙන්න බන විට්ජන් මල්ටිවිටමින් එක ගැන. ඉතින් මේ ටැබ්ලට් එක ගැන අහලා ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා. ඒ කමෙන්ට් වල පුළුවන් විදිහට උත්තර දීලා තිනවා. ඒ ගැන තවත් පැහැදිලිව පිළිතුරු දෙන්න තමයි මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. මේකෙදි ගොඩක් කට්ටිය අහනවා විට්ජන් මල්ටිවිටමින් එක ගන්නෙ කොහෙන්ද? විට්ජන් මල්ටිවිටමින් එක සාමාන්‍යයෙන් ඔයාලා ෆාමසි එකකින් ලබා ගන්න පුළුවන්. ඉතින් ෆාමසි එකෙන් ෆාමසි එකට අවైలබිලිටි එක වෙනස් වෙනවා. ඒ නිසා ඔයාලට වෛද්‍යවරයෙක්ගේ අනුමැතිය මත එම ස්ථානයකින් ලබා ගන්න පුළුවන්. නැත්නම් ෆාමසි එකකින් තමයි මේ විට්ජන් මල්ටිවිටමින් එක ලබා ගන්න පුළුවන් වෙන්නේ. පාවිච්චි කරලා නැවැත්තුවම ආයෙ කෙට්ටු වෙනවද? මල්ටිවිටමින් එකක් නවත්තනකොට බොඩි එකට ලැබෙන එක්ස්ට්‍රා සපෝට් එක නැවතෙනවා. නමුත් ඒකෙන් හැමෝට වගේ රිසල්ට් එක අඩුවීමක් ලැබෙන්නේ නැහැ. නමුත් සමහරක් අයගේ බර අඩුවීමක් සිද්ධ වුණත් එයාට ලැබුණු එනර්ජි එක ඒ විදිහටම පවතිනවා. ඉතින් ඔයාට මේ ගැන තවත් අදහස් දැනගන්න ඕන නම් වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ලබා ගන්න පුළුවන්. විට්ජන් බොන්න ඕනේ උදේද රාත්‍රියේද? ඕනෑම මල්ටිවිටමින් එකක් බෙස්ට් ටයිම් එක තමයි උදේ. නමුත් ඔයාට මේක දවසට එක බැගින් කෑම කාලා පහසු වෙලාවක ලබා ගන්න පුළුවන්. ගන්න වෙලාව එකම වෙලාවක් විය යුතුයි. උදාහරණයක් විදියට කිව්වොත් ඔයා රැට එකක් ගන්නවා නම් ඒ සතියම ඔයා රැට විතරක් පාවිච්චි කරන්න ඕනේ. මේ ටැබ්ලට් එකට ගෑස්ට්‍රික් එනවද? සමහර අයට ගෑස්ට්‍රයිටිස් වගේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඒක හිස්බට ලබා ගත්තොත් තමයි මේ ගෑස්ට්‍රයිටිස් තත්ත්වය ඇති වෙන්නේ. ඒ නිසා ඔයා කෑම කාලා ඔයාට පහසු වෙලාවක ලබා ගන්න පුළුවන්. ඒ ලබා ගන්නා වෙලාව එකම වෙලාවක් විය යුතුයි. ඔයාටත් මේ වගේ ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් පහල කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ බලන වීඩියෝ එකට ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.